ඔබ ඩයවුල්ෆ් ගැන අසා තිබෙනවද? ඔබ ගේම් ඔෆ් ත්‍රින් චිත්‍රපටය නරඹා ඇතනම් නිසැකවම මේ සම්බන්ධයෙන් අසා ඇති. මේ වෘකයන් සලකන්නේ මීට වර්ෂ දහස් ගණනකට කලින් පෘථිවියෙන් වෙසුරු නමුත් මිහිමතින් සදහටම අතුකෑවී ගිය ජීව විශේෂයන් ලෙසයි. නමුත් මොවුන් ගැන නැවතත් කරලියට පැමිණෙනවා කොලෝසියල් කියන සමාගමක් විසින් AI තාක්ෂණයත් ජාන තාක්ෂණයත් යොදාගෙන මේ සතුන් සඳහා පණ දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමග ඒ වගේම ඔවුන් සමත් වෙනවා මේ වර්ගයේ සතුන් එක්කෙනෙකුට නෙවෙයි 3 දෙනෙකුටම මේ මිහිමත ජීවිය ලබා දෙන්න. අද අපි කියන්නේ අන්න ඒ කතාව ගැන. ඩයවුල්ෆ් මම කලින් කිව්වා මේ මතින් වසර දහස් ගණනකට කලින් මේ සත්තු වඳ වෙලා ගියා කියලා. ඒ වගේම සිනමා පටයක පමණක් ජීවමාන ජීවවිශේෂයක් බවට මුන්පත් වුණා කියලා. මෙලෙස පාරිසරික පද්ධතීන් ජීවීන් ඉවත් වීම පාරිසරික සමතුලිත බව නැතිවීමට හේතුවක් වන අතර ඔවුන් නැවත ජීවමාන වීම එම සමතුලිතය නැවත ප්‍රකෘතිමත් කිරීමට හේතුවක්. ඩයවුල්ෆ් ජීවත් වුණේ උතුරු ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ. කොලෝසියල් සමාගම මේ අරමුණ වුණෙත් මෙන්න මේ පාරිසරික සමතුලිතතාවය නැවත ඇති කරන එක. මේදී මොවුන්ට මුහුණ දෙන්න වෙච්ච ලොකුම අභියෝගය තමයි ඩයවුල්ෆ්ගේ විනාශ නොවුණු ජාන සොයා ගන්නට එක තමයි. ඒක කරන්නට හැකි වුණේ ඔවුන් අපේක්ෂා කළ ජාන තනි දතකින් හා හිස් කවලකින් ලැබීමත් සමග තමයි ඔවුන්ට මේ සඳහා මක විවර වෙන්නේ. ඔවුන් මෙතෙක් ඔවුන්ට අවශ්‍ය DNA ලැබීමත් සමග AI තාක්ෂණයත් ජාන තාක්ෂණයත් භාවිතා කරලා මේ DNA ගුණනය කරගන්නවා. මේ කාර්යය සරල කාර්යයක් නොවත් ඔවුන් මේ සඳහා සම්පූර්ණ ජාන සැකස්මක් සාදා ගන්නවා. ඩයවුල්ෆ්ගේ ළඟම ඥාතිය වෙච්ච අලු වෘකයාගේ ජාන යොදාගෙන තමයි මේ කාර්ය කරන්නේ. මේ ජාන සැකස්ම සකසාගෙන පස්සේ අලු වෘක සෛල ඇතුළට ඩයවුල්ෆ් න්‍යෂ්ටි ඇතුළු කරනවා. මේ සඳහා යොදාගන්නේ ඩොයි කියන බැටළුවක් ක්ලෝන් කරන්නට භාවිතා කරපු තාක්ෂණය. මේ සියලු හමාර කරාට පස්සේ මේ සියලු කාර්යයන් හමාර වුණාට පස්සේ සුනක ගර්භාෂයක මේක කලලයක් බවට වර්ධනය වෙන්නට ඉඩ හරිනවා. මේ සියලු කාර්යයන් සිදුවන්නේ විද්‍යාඥයන් විශාල පිරිසකගේ අධීක්ෂණය යටතේ. අවසානයේ ඔවුන්ට මෙම වෘක මේ තාක්ෂණය භාවිතා කරලා ඩයවුල්ෆ් පැටවුන් දෙන්නෙක් මෙලොවට බිහි කිරීමට හැකියාව ලැබෙනවා. පස්සේ තවත් ඩයවුල්ෆ් පැටියෙකු නිර්මාණය කරනවා. කොලෝසියල් සමාගමට පුළුවන් වෙනවා මේ ආකාරයට මේ අභියෝගය ජය ගන්නට. අපි අහන්නේ විද්‍යාවේ දියුණුව පාරිසරික විනාශයට මඟ කියන ආකාරය වුණත් මෙවර වුන් පාරිසරික සමතුලිත බව පැත්තෙන් කළ වික්‍රමය මිල කළ නොහැකි දෙයක්. විනාශයට ලක්වෙමින් සිටින ජීව විශේෂයන් ගණනාවකට තර්ජනයට ලක්වෙච්ච විශේෂයන් ගණනාවකට මේ සොයා ගැනීමෙන් හෙට දවසේ ඔවුන්ගේ ජීව විශේෂයන් සුරක්ෂිත වේවි. ඒ තුළින් පාරිසරික සමතුලිතතාවය ඇති කිරීම සඳහා මහත් පිටුබලයක් ලැබේවි. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.